හරි හැමෝටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ෆෝකස් මීඩියා නෙට්වර්ක් ටිකක් වෙනස් කතාවක් ගැන කතා කරන්න යන්නේ. කතාව ගැන කතා කරන්න කලින් අද අපි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න විශේෂ පුද්ගලයා කවුද කියලා හඳුනගමු. අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හා අන්තර්ජාතික සබඳතා පිළිබඳව කතිකාචාර්ය කලන ගයන්ත මහත්මයා මම හිතන්නේ මම හරි වෙන්න ඇති ඔහුගේ තාතුර ගැන කිව්වා මේ මම ලොකුවට ඉගෙන දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ හරියට මම කියන්න ඇති පොඩි වැරද්දක් වුණා නම් සමා වෙන්න. ඉතින් එතුමා මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක. අපි සාමාන්‍යයෙන් පොඩි වේලාවක් තුළ විනාඩි 30ක් වගේ කාලයක් තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අන්තර්ජාතික වශයෙන් බලපාලා තියෙන ප්‍රබල ගැටලුවක් වෙච්ච ලංකාවට තෙල් ප්‍රශ්නයේ පවා උද්ගත වෙච්ච ගැටලුවක් වෙච්ච මේ ඉරාන යුද ගැටුම සම්බන්ධව එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අද අපි කලන ගයන්ත මහත්මයාත් එක්ක සාකච්ඡාව සිද්ධ කරන්න දැන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා ફોකස් මීඩියා නෙට්වර්ක් වෙත. ආයිබෝවන් ඇත්තටම බොහොම ස්තුතියි ඇත්තටම අපේ ලලිත් මහත්තයාට SL Focus YouTube ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා මේ සියලුම ක්‍රියාකාරවන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබේ වැඩසටහනට ආරාධිතයෙක් විදිහට මම ආරාධනා කිරීම සම්බන්ධයි. ඔබතුමාවත් අපි සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ අපි මෙහිම අර මේ කාලීන සංවාදාත්මක වැඩසටහනක් කරපු පළවෙනි වතාව තමයි මේක. මොකද මේ පළවෙනි වතාවට තමයි අපි ફોකස් මීඩියා නෙට්වර්ක් වලින් කරන්නේ. SL Focus වලින්. එතකොට අපි SL Focus විදිහට තමයි මුලින් ආවේ. දැන් ફોකස් මීඩියා නෙට්වර්ක් විදිහට පුළුල් කරලා තියෙනවා. එතකොට දැන් අපේ පද්ධතිය සම්බන්ධව ලොකු වෙනසක් මේ විදි කරගෙන යන අතරතුරදී තමයි මේ කල්න මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි ගොඩක් අර এডুকেෂන් පැත්තට බරව කතා කරන නිසා ඒ සම්බන්ධව මේ වෙද්දි අපේ රටේ ළමයින්ට වගේම හැමෝටම මේක ගැන දැන් මේ ප්‍රශ්නේ ගැන ලොකු කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් අද වර්තමාන තත්ත්වය ගැන එහෙනම් කතා කරන්න අපි ආරාධනා කරනවා කල්න ගයන්ත මහත්මයා. ඉතින් කියන්න බලන්න ඔබතුමාගේ ඔය දැනුමේ හැටියට මොකක්ද මේ தত্ত্বය මොකක්ද මේක ඇත්තටම මේක මේ ඇමරිකාව විසින් කරගෙන යන වෙන මොකක්ද මට නම් තේරෙන්නේ නැහැ මොකක්ද මේ යම් රටවල් අල්ලා ගැනීම සම්බන්ධව කරන ක්‍රියාන්විතයත් එහෙමත් නැතිනම් කොහොමද කියන එක චුට්ටක් ලලිත් මහත්තයා මේකයි ඇත්තටම දැන් ප්‍රධාන කාරණාවක් තමයි අපි මුලින්ම මේ ඉරානි කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න ඕනේ. මේ ඉරානයේ මේ 1979ට කලින් ලලිත් මහත්තයා තිබුණේ ෂා රජතුමා යටතේ මේ බටහිරකරණයට නිශ්චය වෙච්ච පාලනය. එතකොට මේ ෂා රජතුමා යටතේ ගොඩක් දුරට මේ ඉරානයේ සතුව තියෙන තෙල් සම්පත් ගොඩක් දුරට පරිභෝජනය කරේ බටහිර සමාගම්. එතකොට මේ 1979 දී ඉරානයේ ජනතාව විසින් අයිතුලා අල් ඛමේනිගේ නායකත්වයෙන් ඉරානය තුල දැවන්ත විප්ලවයක් සිදු වෙනවා. මේ ඉස්ලාමීකරණයේ විප්ලවයත් එක්ක 1979 දී ඉරානය කියන රාජ්‍ය ඉස්ලාමීය මූලධර්ම පදනම් කරගත්ත රාජ්‍ය වඩපත් වෙනවා. එතකොට මේ ඇමරිකානු හිතවාදී සා රජතුමා ඇතුළු ඔහුගේ කණ්ඩායම ඇමරිකාවට පැනලා යනවා. එතකොට 1979 දී විශේෂයෙන්ම මේ ඉරානයේ විප්ලවීය මෙහෙයුමත් එක්ක කියන්නේ විප්ලවයත් එක්ක ඉරාන විප්ලවයත් එක්ක ඉරානය කියන රාජ්‍ය ඉස්ලාමීය මූලධර්මයක් සහිත රාජ්‍යයක් වඩපත් වෙනවා. ඉතින් මේ රාජ්‍යයක් වත් එක්ක ඇමරිකාවට තියෙන ප්‍රධාන සතුරු රාජ්‍යයක් බවට ඉරානය පත් වෙනවා. 1979 ඉඳන් ආපු ඇමරිකාවේ හැම ජනාධිපතිවරයෙක්ම හැම පාලකයෙක්ම ඉරානයත් එක්ක ඉතාමත් හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්න උත්සාහ කරේ නැහැ. ඔවුන්ගේ සතුරු රාජ්‍යයක් විදියට තමයි ඉරානය දැක්කේ. මොකද හේතුව තමයි මැදපෙරදිග කලාපයේ තුල ඛනිජ තෙල් සම්පත් ඉතාමත් වලින් බහුල රාජ්‍යයක් තමයි ඉරාන රාජ්‍ය. ඒකට තවත් ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. මැදපෙරදිග කලාපයේ තුල ඔබ දන්නවා ඇති ඉස්ලාමීය සංස්කෘතිය තුල ප්‍රධාන නිකායන් දෙකක් තියෙනවා. එකක් තමයි ෂියා සහ සුන්නි. එතකොට මේ ෂියා කියන කණ්ඩායම නියෝජනය කරන්නේ ඉරානය. ඒ වගේම සුන්නි කියන කණ්ඩායම නියෝජනය කරන්නේ සෞදි අරාබිය. එතකොට මැදපෙරදිග කලාපය තුල මැදපෙරදිග බලවතාවෙන්න සෞදි අරාබිය සහ ඉරානය අතරත් යම් කිසි විදියට පුංචි ආතතිමයකාරී තත්වයක් තිබෙනවා. එතකොට මේක හොඳ ප්‍රයෝජනයක් විදියට ඇමරිකාව අරගෙන තියෙනවා. ඒ වගේම තව කාරණාවක් තමයි මේ මැදපෙරදිග කලාපය තුල මේ ඊශ්‍රායල් කියන රාජ්‍යයක් කලින් තිබුණේ නැහැ.
එතකොට මේ ඊශ්‍රායලය කියන රාජ්‍ය නිර්මාණය කරන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එකතු වෙලා මේ කෘත්‍රිම රාජ්‍යයක්. එතකොට මේ රාජ්‍ය නිර්මාණය කිරීම ප්‍රධාන අරමුණ තමයි මැද පෙරදිග කලාපය තුල ඉස්ලාමීය රාජ්‍යයන් තිබෙනවා. ඉතින් ඇමරිකාවට මැද පෙරදිගට කියන්නේ මැදිහත් වෙන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි මේ ක්‍රිස්තියානි කියන යුදෙව් රාජ්‍ය හරහා. ඒකත් ගොඩක් හේතු වෙලා තිබෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක තමයි මේ අවසර ගණනාවක් තුල තිබ්බ මේ අපි කියන අලු යට තිබ්බ ගිනි පොකුරු උඩට ආපු අවස්ථාවක් විදිහට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඉරානයට පහර දීම ඇත්තටම කතා කරන්න පුළුවන්. ඇත්තටම මේකෙදි ඊළඟ පැහැදිලි වෙන කාරණාවක් තමයි දැන් ඇත්තටම ඉරානයට ඇමරිකාව පහර දුන්නට ඉරානය තාමත් ඇමරිකාවට යටත් වෙන්නේ නැහැ. ඇත්තටම ඉරානයේ එහෙම යටත් වෙන්න සූදානමක් තියෙන එකක් පේන්නේ නැහැ. ඇත්තටම ඉරානයේ උත්තරීතර නායකයා අයිතුල්ලා අල් ඛුමේනි සහ ඉරානයේ ඉහළ උත්තරීතර මට්ටමේ ඉන්න අපි කියන හයි ලෙවල් මට්ටමේ ඉන්න සියලුම මිලිටරි නායකයෝ මේ වෙද්දි ඝාතනය කළ ඉවරයි. හැබැයි ඝාතනය කරා කියලා ඉරානය ඇමරිකාවට යටත් වෙන්න සූදානමකුත් නැහැ. ඇත්තටම මම දකින විදිහට මේ මගේ පුද්ගලික අදහස තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂයෙන්ම මේ අනුගමනය කරන ප්‍රතිපත්ති ඇත්තටම ජාත්‍යන්තර නීතියට සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට ඇත්තටම පටහැනි. ඔබ දකින්නට ඇති ඔහු වෙනියුසිලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ නීතියානුකූල ජනාධිපතිවරයා ඔහු එම රටට බලහත්කාරයෙන් මැදිහත් වීමක් කළ වෙනියුසිලාවේ ජනාධිපතිවරයා පැහැරගෙන යනවා. ඒක ඇත්තට මේ වෙලාවේ ජාත්‍යන්තර රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිහඬ. ඒකේ දෙවෙනි චැප්ටර් එකේ විදිහට තමයි ඔහු මුළු ජාත්‍යන්තරයම හෙලා දකින විට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග එකතු වෙලා ඉරානයට පහර දෙනවා. පහර දෙන්න බෑ. ඉරානය කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල තියෙන නීත්‍යානුකූල නිල සමාජික රාජ්‍යයක්. ඉතින් කොහොමද ඇමරිකාවට බලයක් තිබෙන්නේ තවත් රාජ්‍යයක ස්වාධීනත්වයට ස්වෛරීත්වයට ඊශ්‍රායලයට මැදිහත් වෙන්න කිසිම අයිතියක් නැහැ. කිසිම රාජ්‍යයක රාජ්‍ය නායකයෙක්ට පහර දෙන්න අයිතියක් නැහැ. ඉතින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරලා තමන්ගේ ජාත්‍යන්තර වශයෙන් තමන්ගේ බලය අභිලාෂයන් ඉෂ්ට කරගන්න මේ මැදිහත් වීමක් විදිහට කරපු එකක් තිබෙනවා. මොකද මේ මැදිහත් වීමට ඇත්තටම ඇමරිකාවේ මිනිස්සු කැමතිත් නැහැ. ඔබ දකින්න ඇති දැන් ඇමරිකාවේ සෙනෙට් සභිකයන් විශේෂයෙන්ම මේ ඩෙමොක්‍රැටික් පක්ෂය, ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ඉන්න සෙනෙට් සභිකයන් පවා මේ මැදිහත් වීමට එරෙහිව ඔවුන් කතා කරනවා. ඔවුන් පැහැදිලිව කියන ඔබ දකින්න ඇති මේ ඇමරිකාවේ ජනාධිපතිවරයාට විරුද්ධ මිලියන ගාණක ජනතාවක් පාරට බැහැලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගෙදර යන්න කියලා කිව්වා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ජනාධිපතිවරයා ගැන මිනිස්සු කතා කරන්නේ මේ කියන්නේ උන්මාදයකින් පිරිච්ච තමන්ගෙන අධිමානසික භාවයකින් ඉන්න ජනාධිපතිවරයෙක්. මොකද ඔහු උදේට කියන එකක් නෙමෙයි හවසට කියන. ඇත්තටම ඔහු ගැන ඔහුගේ තියෙන මේ වයසක භාවයත් එක්ක වෙන්න ඇති මේ තත්ත්වයට යන්නේ නැත්තේ. ඒ වගේම මේ ඔහුගේ ක්‍රියාකලාපය ඇත්තටම පැහැදිලිව ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ඒ වගේම බ්‍රිතාන්‍ය අගමැතිවරයා, ඒ වගේම ඊස්පාඤ්ඤයේ අගමැතිවරයා මේ සියලු දෙනාම යුරෝපා නායකයන් හෙලා දකිනවා. ඔහු මේ කරන යන වැඩපිළිවෙල ඔහු සහ ඊශ්‍රායලයේ තනි කැමැත්තකට තමයි මේ ඇත්තටම ඉරානයට පහර දීමක් කරේ. ඇත්තටම ඉරානයේ තියෙන ඉරානයේ තියෙන යටිතල පහසුකම් ඉලක්ක කරගෙන. ඒ ඉරානයේ බොහොම අමාරුවෙන් තමයි මේ යටිතල පහසුකම් හදාගෙන තියෙන්නේ. ඒ ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කරගෙන මේ උන් ප්‍රහාර එල්ල කරනවා. ඇත්තටම මේක ජාත්‍යන්තරයේ වශයෙන් ඇමරිකාව නිකන් ලෝකේ පොලිස් බලවතාවෙන් ලෝකයේ අයිති එයාලට කියලා පෙන්වන්න ගන්න උත්සාහයක් විදිහට දකිනවා. ඉතින් ඇත්තටම නමුත් ඉරානයේ ඇත්තටම අවසානයේදී මේ කාරණාවත් කියන කාරණාවත් එක්ක කතා කරන්න පුළුවන්. ඉරානයේ ඇත්තටම ඇමරිකාවට යටත් වීමක් ජාත්‍යන්තර කරේ දැක්කේ නැහැ. හැබැයි ඇමරිකාවට සිද්ධ වුණා ඉරානයත් එක්ක සටන් විරාමයක් යන්න. මොකද ඇමරිකාවත් එක්ක ඉන්න කියන්නේ මිත්‍ර රාජ්‍යයන්, ඒ වගේම මේ ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනි, ස්පාඤ්ඤ වගේ යුරෝපානු රටවල් ඇත්තටම මේකට දැඩි විරුද්ධත්වයක්. ඔවුන් මේකට එකඟ වුණේ නැහැ. තවත් කාරණාවක් තමයි මේ ඇමරිකාව පහර දීමත් එක්ක ඉරානයේ මේ හෝමුස් සමුද්‍ර සංධිය. මේ හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ ඉරානයේ ජාත්‍යන්තර නීතියට මේ ඉරානයට අයිති මේ මුහුදු කලාපයක් ඉරානය සහ ඔමානයට අයිති. එතකොට මේ මුහුදු කලාපය වසා දැමීමත් එක්ක විශේෂයෙන්ම ලෝකයේ අනිතල් ප්‍රවාහණයෙන් 120කට මේ ප්‍රවාහනයක් සිද්ධ වෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. එතකොට මේ බලපෑම ඇත්තම අපිටත් දරුණා. අපේ රටේ කජිතෙල් මිල ඉහළ ගියා ලලිත් මහත්තයා. ඒ වගේම මේ ලෝකයේ තියෙන සෑම රටකම කජිතෙල් ඉහළ ගිහලා බලශක්ති අර්බුදයක් බවට පත් වුණා. අතන මේකට වග කියන්න ඕනේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ පරිපාලනය සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා. එතකොට මේ තත්ත්වය අතරම ලෝකෙටත් බලපෑවා. ඒතර මේ සිදුවීමත් එක්ක මේ බලශක්ති අර්බුද නිර්මාණය වීමත් එක්ක ජාත්‍යන්තරය තුලින් දැවන්ත බලපෑමක් එල්ලුණා.
ඒ වගේම තමයි මේ බලශක්ති අර්බුදය නිසා දැන් අතන ඔබ දන්නවා ඇති ඉරානය සහ ඉරානය මේ ඇමරිකාව අර්බුදයත් එක්ක ඔබ දන්නවා ඇති යුක්‍රේනය සහ රුසියාව අතරත් මේ වෙද්දි ගැටුමක් තියෙනවා. එතකොට මේ වෙලාවේදී ඇමරිකාව රුසියාවට සම්බාධක දාලා තිබුණේ. ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිවරයා මේ යුද්ධෙත් එක්ක සම්බාධක අයින් කරා. ඒතර මේකේ වක්‍ර ප්‍රතිඵලයක් විදිහට රුසියාව තමන්ගේ කාර්යමත් ඉහළ විදිහට ඉහළ ලාභදායී මිලකට ලෝකේ රටවල් වලට විකුණලා ඔවුන් ඉතාම ශක්තිමත් වුණා. ඒතර ඒකේ වාසියක් ඇති වුණේ රුසියාවට. ඒ වගේම චීනය සහ රුසියාව දෙටි මේ වෙලාවේ ප්‍රතිපත්තියක හිටියයි විශේෂයෙන්ම ඉරානයට සහාය දක්වමින්. ඒතර මේ බලපෑමත් එක්ක ඇත්තටම ඇමරිකාවට සිද්ධ වුණා සටන් විරාමයකට යන්න. එතකොට මේ දවස්වල වෙන්නේ දැන් වර්තමාන තත්ත්වය තමයි මේ වෙලාවට සටන් විරාමයක් සඳහා තෝරගෙන තියෙනවා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර. ඒ කියන්නේ මේ ඉස්ලාමාබාද් අගනුවර ඉස්ලාමාබාද් අපි කියන මේකට වුන් නමක් විදිහට දාලා තියෙනවා පාකිස්තාන ඉස්ලාමාබාද් පීස් ඩීල් එකක් කියලා කියන්නේ සාම සැලැස්ම විදිහට. එතකොට ඉරානයේ කතානායකවරයා ඊයේ පැමිණෙනවා පාකිස්තානයට. එතකොට ඇමරිකාව ප්‍රකාශ කරනවා ඇතරම ඔහුගේ රාජතාන්ත්‍රිකත්වයේ ඇමරිකා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හරහා කියන්නේ වෑන්ස් කියන නායකත්වයෙන් සිදු වෙනවා කියලා. ඒතර මෙහිදී ප්‍රධාන වශයෙන් ඉරානය කොන්දේස් කිහිපයක් ඉදිරිපත් කරන එකක් තමයි තමන්ට නැවත පහර දීමක් කරන්න එපා කියලා. මොකද ඔවුන් ඇතරම දැන් කොච්චර සාම සාකච්ඡාව කරත් වැඩන්නේ නැවත ආයි කියලා ගැහුවොත් එහෙම. ඉරානයේ ප්‍රධාන කොන්දේසයක් ඉදිරිපත් කරනවා නැවත තමන්ට පහර දීමක් කරන්න එපා. ඒ වගේම හෝමෝස් සමුද්‍ර සංධිය අයිතිය හෝමෝස් සමුද්‍ර සංධිය සම්පූර්ණ විවෘත කරනවා. හැබැයි ඒකේ අයිතිය ඉරානයේ සතුරු කෙනෙක්ගේ පිළිගන්න කියලා. ඊළඟ කාරණාව තමයි ඉරානයට ඇත්තටම ඉරානයේ යටිතල පහසුකම් වලට ජන ජීවිතවලට හානි වුණා. සහ ඒ සම්බන්ධයෙන් ඇත්තටම ඉරානයට යම්කිසි වන්දියක් අවශ්‍යයි කියන කාරණාව තමයි ඉරානය ඒ වගේම කියන්නේ. ඒ වගේම මේ ඉරානයට විතරක් නෙමෙයි පහර දෙන්නේ ඉරානයේ හිතවාදීන් ඇත්තටම හිස්බුල්ලා සංවිධානය විශේෂයෙන්ම මේ ලෙබනනේ ඉන්නවා. මේක ඉරානයට සහාය දක්වනවා. ඉතින් ඔවුන් ඔබ දකින්න ඇති ඊශ්‍රායලයේ ඉරානය ඉලක්ක කරගන්නවා වගේම ලෙබනනේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමිනුත් ගුවන් ප්‍රහාර සහ විවිධ ප්‍රහාර එල්ල. මේ ඉරානය කියන්නේ තමන්ට හිතවාදී රටවල් ඉලක්ක කරගනිමුත් ප්‍රහාර එල්ල කරන්න එපා කියන කොන්දේසිය මෙහිදී ඉදිරිපත් කරලා තියෙනවා. ඇමරිකාව පැත්තෙන් ඇමරිකාව ඇත්තටම කියනවා මේ ඇමරිකාව තමයි මේ යුද්ධය දිනුවේ. ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම ඔබ දකින්න ඇති සමාජ මාධ්‍යාලාව හරහා කියන්නේ උදේට කියන දේ නෙවෙයි හවසට කියන්නේ. එයාගේ මම දන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරයා විදිහට ඔහු අතරම ඔහුට මනස විකෘති වෙලා වගේ තත්ත්වයක් තියෙනවා. ඔහු උදේට කියන එක දෙයක් උදේට කියනවා. ඒ වගේම හවසට තව දෙයක් කියනවා. එතකොට ඔහු හැම වෙලේම කියනවා ඔහු යුද්ධ දිනුවා කියලා. ඇත්තටම යුද්ධ දිනීමක් කියන කවුරුත් වෙලා නැහැ. ඒකෙන් උනේ ඇත්තටම ඉරානයේ තියෙන මිලිටරි නායකයෝ ටික ඝාතනයට ලක් වුණා. ඇත්තටම ඒක ඇත්තටම හරිම වැරදි ක්‍රියාවක්. රටක ස්වාධීන රාජ්‍යයක හමුදා නායකයෙක් හෝ මිලිටරි නායකයෙක් දේශපාලන නායකයෙක් ඝාතනය කරන්න බෑ. ඉතින් අත්‍තරම ඒක මේ යුද අපරාධයක්. ඇත්තටම ඉරානයේ කියන මේක සිද්ධ වෙන යුද අපරාධයක් කියලා. ඇත්තටම යුද අපරාධයක්. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් වාතාවරණයක් දැන් තියෙනවා. ඉතින් ඒත් එක්කම දැන් මේ දවස්වල සාකච්ඡා ආරම්භ කරන්න නියමිතයි. ඇත්තටම මේක මේ සාකච්ඡාව යහපත්ව සිද්ධ වුණත් ඇත්තටම ගොඩක් විදියට දකින්න ඊළඟ කාරණාවක් තමයි මේ සාකච්ඡාව අසාර්ථක කරන්න එක පැත්තකින් මේ ඊශ්‍රායලයේ ක්‍රියාකාරකම් හේතු වෙනවා. දැන් මේ වෙලාවේ ඇමරිකාවයි ඉරානයයි ඉස්ලාමාබාද් නුවර පාකිස්තානයට ඇවිල්ලා සාකච්ඡාව පටන් ගත්තම ඊශ්‍රායලය ගිහිල්ලා ගහනවා ලෙබනන්ට. ඒතර මේ සාකච්ඡාවට ඇත්තටම දැඩි අභියෝගයක්. සහ දැඩි මේකට විරෝධයක් එල්ලෙනවා. මොකද මේ වෙලාවේ ගොඩක් රටවල් බලාපොරොත්තු වෙනවා මැද පෙරදිග කලාපය තුළ ස්ථාවර සාමයක් ගොඩනගා ගන්න. ඉතින් එතකොට මැද පෙරදිග කලාපය තුළ ස්ථාවර සාමයක් ගොඩනගා ගැනීම කියලා කියන්නේ ඒක ඇත්තටම අනිකුත් කලාපයන් වලට වැදගත් වෙන ලෝකේ බලශක්ති නිෂ්පාදනයේ දැන් ඔබ දකින්න ඇති සාමසලස්මකට යනවා කියලා කිව්ව ගමන්ම ලෝකෙ වෙළඳ පොලේ තියෙන මේ බලශක්තිය කියන්නේ බොරතෙල් බැරලයක මිල 10%කින් මිල අඩු වෙනවා. එතකොටම අපිට පැහැදිලිව පේනවා ලලිත් මහත්තයා මේ සාමය කියන එක කොතරම් දුරට කලාපයට වැදගත්ද කියලා. ඇත්තටම අපිට මම දකින විදිහට මේ වෙලාවට ඕනේ මේ සටන් විරාමයක් නෙවෙයි. සටන් නැවතීම. විරාමයක් වැඩක් නෙවෙයි. විරාමයක් කියලා කියන්නේ දවස් 10කට 15කට සටන් විරාමයක් කළ වැඩක් නැහැ. මම පුද්ගලිකව දකින දෙයක් තමයි ස්ථීරසාර විසඳුමක් අවශ්‍යයි සටන් නවත්වලා ස්ථීරසාර සාමයක් ගොඩනගා ගන්න. ඉතින් ඒකට තමයි ඇමරිකාව සහ ඉරානය දැඩි කැපවී අතර මෙතන යුද්ධයක් තිබ්බේ නැහැ. ඇමරිකාව තමයි මේ බලාත්කාරයෙන් යුද්ධයක් ඇති කරගත්තේ. ඒ වගේම නමුත් මේ යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකාව තුළ අභ්‍යන්තරයෙන් ඇමරිකාවට දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයාට විරුද්ධව ඒ වගේම ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව දැඩිම මතවාදයක් මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. මොකද ඇමරිකාවේ
මිනිස්සුන්ට මේ ඇමරිකාවේ ආරක්ෂක වියදම ඩොලර් ට්‍රිලියන ගාණක්. ඇමරිකාව මේ වෙඩිඋන්ට පත්තු කරන්නේ ඇමරිකාවේ මිනිස්සුන්ගේ සුබ සාධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වියදම් කරන්න තියෙන මුදල්. එතකොට ඇත්තටම ඇමරිකාව මිනිස්සු කැමති නැහැ තමන්ගේ සල්ලි කොහෙවත් රටකට ගිහිල්ලා ගහන්න. ගහනවට වෙඩිඋන්ට මේ මොනවද මේ පත්තු කරන්නේ. ඒකට කැමති නැහැ. ඇත්තටම ඔබ දන්නවා ඇති ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාට එහෙම දැවන්ත දූෂණ මේ චෝදනා තියෙන. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ දැන් දූෂිත පුද්ගලෙක්. ඒක ඒ රටේම මේ පැහැදිලිව සඳහන්. ඔබ දන්නවා ඇති මේ දැන් මේ වෙනුවට වර්තමාන තත්ත්වය තමයි ඊශ්‍රායලයේ මේ අගනුවර ටෙල් අවිවි නුවර අධිකරණය තුල ඔහුට එරෙහිව ඊශ්‍රායල් අගමැතිවරයාට එරෙහිව දූෂණ ඔහුට අල්ලසා දූෂණ ගැනීමට එරෙහිව නඩුව නැවත ඉවහල් කිරීම ආරම්භ වෙලා තියෙනවා. ඒ තත්ත්වයක් එක්ක ඇත්තටම ඊශ්‍රායලි මිනිස්සුත් කැමති නැහැ මේ වගේ යුද්ධයකට. ඊශ්‍රායල් විපක්ෂ නායකවරයා ලැපි ඔහු පැහැදිලිව ප්‍රකාශ කරනවා ඉරාන ඊශ්‍රායල යුද්ධයේදී ඊශ්‍රායලය ජයග්‍රහණය කරා කිව්වට ඇත්තටම ජයග්‍රහණය කළා නැහැ. මේ හරහා වෙලා තියෙන ඇත්තටම දේපල හානි මිනිස් හානි තුල සිදුවීමක් වුණා මිසක් තමන්ගේ දේශපාලන අභිලාෂ නිෂ්ඨ කරගෙන තියෙන ඊශ්‍රායල අග්‍රාමාත්‍යතුමයි ඇමරිකාවේ ජනාධිපතිතුමයි. අතර මේක ඉතාමත් දැඩි කලකිරීමට පත්වන සිදුවීමක්. දැන් අතර මේක මෙතනින් මෙහාට නතර වෙන එකක් නැහැ. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙයාගේ ට්‍රූත් සමාජ මාධ්‍ය ජාලාව හරහා එයා කියනවා ඊළඟ ඉලක්කය වෙන්න පුළුවන් කියුබාව කියලා. දැන් හිතන්න එයාගේ පළවෙනි විතාවට එයා ගිහිල්ලා වෙනිසුලාවට ගාලා නිකොලස් මදුරුව බලහත්කාරයෙන් අරගෙන යනවා. ඊට පස්සේ එයා ඉරානයට ගහලා ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා අල් ඛොමේනි ඝාතනය කළා. ඉරානය තුල මේ වෙද්දී ඇත්තටම මානුෂීය ව්‍යසනයක් ඇති කරලා තියෙනවා. ඉරානය තුල මිනිස්සුන්ට තමන්ගේ රට තුල ජීවත් වීමට තියෙන අයිතිය උදුරගෙන තියෙනවා. ඉරානයේ මිනිස්සුන්ට වය කොයි වෙලේ ගහයිද? ට්‍රම්ප් තර්ජනය කරනවා. අද ගහනවා කියන බලශක්තිය වලට පිට ගහනවා කියනවා. ඒතර ඉරානයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතිය නැති කරලා තියෙනවා. ඒ වගේම ලෙබනන් වල මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය නැති කරලා තියෙනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? දැන් ඔබ ඉරානයේ දැන් ඇමරිකාවට ඇයි ඉරානය ගැන ඔච්චර ආදරයක්? ඒකට ප්‍රධාන හේතුව තමයි ඉරානය තුල තියෙන මේ කිසිදු khනිජ තෙල් සහ ස්වභාවික ගෑස්. ඇමරිකාව හරි ලෝභයි. ඒක වෙනිසුලාවෙත් ඒකනේ. වෙනිසුලාව තුල ඇත්තටම තියෙන්නේ හොඳ khනිජ තෙල්. ඉතින් මේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලපෑතුන් මේ khනිජ තෙල් සහ ස්වභාවික සම්පත් වල තියෙන දැඩි කෑදරකම. දැඩි තණ්හාව. ඉතින් ඕන් මේ ස්වභාවික සම්පත් බලහත්කාරයෙන් ගන්න නීතියානුකූලව රජයන් අත්දැක. කියන්නේ ස්වෛරීක රජයන් මේ එළවල දාන්න සැලසුම් සහගත කුමන්ත්‍රණයක. ඒ කුමන්ත්‍රණය එක අවස්ථාවක් තමයි ඔබ දකින්න ඇති වෙනිසුලා. වෙනිසුලා මදුරුව මේ බලහත්කාරයෙන් ගෙනිච්ච එක. මොකද වෙනිසුලාවෙත් තෙල් තියෙනවා. ඉරානෙත් තෙල් තියෙනවා. ඇමරිකාවට අවශ්‍ය මේ ඉරානයේ තියෙන ඉස්ලාමීය පාලන තන්ත්‍රය වෙනස් කරලා. මම කලින් පැහැදිලිව කියන්නේ 1979ට කලින් ෂා රජතුමා හිටියේ කියලා. ෂා රජතුමාගේ පුතා රේසා පල්ලවි එයා දැනටත් ඇමරිකාවේ ඉන්නවා ඒ කුමාරයා. ඇමරිකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් තියෙන ඉරානයේ තියෙන පාලන තන්ත්‍රය එළවලා දාලා ෂා රජතුමාගේ පුත්‍රයව නැවත සිංහාරූඪ කරලා ඉරානීය රජතුමා බවට පත් කරලා ඉරානය තුල නැවත ඇමරිකාවට හිතවාදී රූකඩ පාලනයක් ඇති කරනවා. ඒක තමයි වෙනිසුලාවට උත්සාහ කරන්නේ. වෙනිසුලාවේ විපක්ෂ නායිකාවට මේ නොබෙල් මේ සාමතාගේ හම්බෙනවා. ඉතින් ඇමරිකාව උත්සාහ කරන ඇයව නැවත ජනාධිපති කරා. කියන්නේ ඇය වෙනිසුලාවේ ජනාධිපති කරා. ඉතින් මේ ඇය වෙනිසුලාවේ ජනාධිපතිකම කරන්නේවත් රේසා පල්ලවි ඉරානි ජනාධිපතිකම කරන්නේවත් මේ ඇමරිකාව ආදරයට නෙවෙයි. ඇමරිකාව ප්‍රොෆිට් එකක් නැතුව වැඩ කරන්නේ. ඇමරිකාව ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ අලිත් මහත්තයා මේ රටවල් වල තියෙන ස්වභාවික වායු. ඒ වගේම මේ ගෑස් තෙල් ගන්න. එයාලගේ දේශපාලනයේ රඳාපවතින මෙන්න මේ ස්වභාවික සම්පත් නිසා. ඔබ බලන්න 2011 වසරේදී ඇමරිකාව මේ ලිබියාවට කරපු දේ. ලිබියාව කියන්නේ 2011 වසරේදී මොහොම කියන්නේ ගඩාෆි යටතේ ඉප හොඳම රාජ්‍යයක්. අප්‍රිකානු කලාපයේ නැගීන බලවත. ඔබ දන්නවා ඇති ලිබියාවේ අලුත උපන් දරුවෙකුට ලිබියානු පාලන තන්ත්‍රය විසින් මේ අලුත උපන් දරුවෙකුට ඉපදුනාට පස්සේ යම් කිසි මුදලක් තමයි ගිණුම් වලට දැම්මා. ඉරානයේ මිනිස්සුන්ට විශ්වවිද්‍යාල ඉගෙන ගන්න නොමිලේ. ඉරානයේ සුන්දර රටක්. ඔබ බලන්න කලින් වීඩියෝ 2013ට කලින් ට්‍රිපෝලි. එහෙම තිබ්බ ඉරානයට මොකද වුනේ? එහෙම තිබ්බ ඉරානයේ ගඩාෆිව කාර්ය බල්ලෙක් වගේ ඇදලා මරලා දාලා අද ඉරානය කියන්නේ දුක්විඳින රටක්. ඉරානයේ මිනිස්සුන්ට ඇත්තටම මේ ඉරානයේ නෙමෙයි ලිබියාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ බලන්න. ලිබියාව කියන අස්ථාන රටක්. ලිබියාවේ එක කොටසක් එක සන්නද්ධ කණ්ඩායමක් පාලනය කරන, තව කොටසක් තව සන්නද්ධ කණ්ඩායමක් පාලනය කරන. ඇමරිකාව අත දාපු මොන රටකටද හරි ගිහිල්ලා තියෙන්නේ? ඇත්තටම හරි ගිහිල්ලා නැහැ. දැන් බලන්න හයිටිය විනාශ වෙලා තියෙනවා. ඇෆ්ගනිස්තානේ දැන් හොඳම කාරණාව තමයි ඔබ හිතලා බලන්න බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ තාලිබාන් පාලනය පෙරලන්න ඇමරිකාව මැදිහත් වෙනවා ඇෆ්ගනිස්තානේ.
හරිද? ඒ තාලිබාන් පාලනය පෙරලලා ඊට පස්සේ ඇමරිකාව ස්ථාපනය කරනවා ඇෆ්ගනිස්තානය තුල හමීද් කරසායි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමන්ට හිතවත් පාලනය. ඊට පස්සේ ආයේ ඇමරිකාවට හිතවත් පාලනය වැටලා තාලිබාන් කට්ටිය ඔපාලේ අල්ලගන්න. දැන් හොඳම කාරණා බලන්න කලකට කලින් මේ තාලිබාන් කට්ටිය ඇමරිකාවට හරිම විරුද්ධ කට්ටිය. ඇමරිකාවට හොඳ. හැබැයි දැනුත් ඉතින් තාලිබාන් කට්ටිය නෙවෙයිද? හැබැයි දැන් තාලිබාන් එක මේ ඇෆ්ගනිස්තානයේ පරිපාලනය ඇමරිකාවට හොඳ නැද්ද? කලකදී වහ කලකදී රස වෙනවා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. 2000 ගණන් වල තාලිබාන් කාර්යයන්ව ඇමරිකාවට ඇලර්ජි. ඇමරිකාව කැමති නැහැ. ඇමරිකාව යාළුවා පන්නන්න වැඩ කරලා ඇෆ්ගනිස්තානයේ නව පාලන තන්ත්‍රයක් ස්ථාපනය කරනවා. හැබැයි දැනුත් ඇමරිකාවට හිතවාදී පාලනයේ ගෙදර යවලා දැන් මොකද කරන්නේ? තාලිබාන් කට්ටිය අල්ලගන්න. ඒ ගැන කතාවක් නැහැ. මොකද දැන් මේ වෙලාවේදී ඇමරිකාවේ බලය දේශපාලන අභිලාෂයන් ඉෂ්ට කරගන්න මේ ඇෆ්ගනිස්තානයේ කියන වැදගත් සාධකයක් නෙවෙයි. මේ වෙලාවේ යාලට තියෙන වැදගත් සාධකය තමයි වෙනියුසිලාව, කියුබාව. එතකොට මොනවද? ඉරානය. එක එක කාලෙට එයාලගේ දේශපාලන මේ මොනවද? දැක්මයන් වලට එක එක ප්‍රතිපත්ති වලට එයාලා මේ තමන්ගේ විෂන් වලට එක එක රටවල් අල්ලගන්න. ඒක තමයි ඇෆ්ගනිස්තානය ඉරාකය අල්ලගන්න. ඉරාකයේ සදාම් හුසේන්ට චෝදනා කරා න්‍යෂ්ටික අවියායුධ තියෙනවා. සදාම් හුසේන්ව අල්ලගත්තා. සදාම් හුසේන්ව මැරුවා. ඉරාක් න්‍යෂ්ටික අවියක් හොයාගත්තද තාම? නෑ. ඉරාකය ආක්‍රමණය කරේ සදාම් හුසේන් සතුව න්‍යෂ්ටික අවිය තියෙනවා කියනනේ. ඕ න්‍යෂ්ටික අවිය තිබ්බද? න්‍යෂ්ටික අවිය තිබ්බේ නෑ. ඇත්තටම. දැන් උතුරු කොරියාවේ නායකයා වෙච්ච කිම් ජොන් උන් ප්‍රකාශයක් කරලා තියෙනවා තමන්ට ආරක්ෂා වෙන්න නම් න්‍යෂ්ටික අවිය තියෙන න්‍යෂ්ටික අවියක් තියාගන්න කියලා ඇත්ත. ඔය කියන සෙල්ලම් ඇමරිකාව කියලා උතුරු කොරියාවට දාන්නේ නෑ. මොකද හේතුව තමයි උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවිය තියෙන නිසා. ඉතින් මේ ඇමරිකාව මේ කියන සෙල්ලම් දාන්නේ තමන්ට හිතවත් නැත්තම්. තමන්ගේ ඇජෙන්ඩා එකට වැඩ කරන්නේ නැත්තම්. තමන්ගේ පාලන තන්ත්‍රයට වැඩ කරන්නේ නැත්තම්. තමන්ගේ රූපෙඩයට වැඩ කරන්නේ නැත්තම්. තමන්ගේ ජාතික අභිලාෂණ ඉෂ්ට කරන්න කවුරු හරි කැමති නැත්තම්. ඒ රාජ්‍ය නායකයන් ඉලක්ක කරගෙන ඇමරිකාව මොකද කරන්නේ? සම්බාධක දානවා මුලින්. ඒ සම්බාධක දාන්න නැත්තම් මොන හරි බොරුවක් කියලා ආක්‍රමණය කරනවා. හරි මොකක් හරි කුමන්ත්‍රණයක් කරනවා. ඒක උදාහරණයක් නිකලස් නිකොලස් මරුට කරේ. ඉරාෆිට කරේ. ඒ වගේම ඉරාකයේ සදාම් හුසේන්ට කරේ. ඉරානයේ අයිතුල්ලා අල් ඛුමේනිට කරේ. දැන් එයාගේ ඊළඟ ටාගට් එක තමයි නිකලස් ඩැනිල් ඔටේගාටයි ඒ වගේම කියුබාවේ ජනාධිපතිවරයාටයි ඊළඟ ඉලක්කය බොටම පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඇමරිකාවට පුළුවන් නම් මේ වගේ රටවල් වලට මැදිහත් වෙන්න ඇත්තට මේක මගේ පුද්ගලික මතය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන දෙක නමට තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔබ බලන්න හැමදාම මොකද කරන්නේ? එක්ක ඊමේල් එකක් කරනවා. එහෙම නැත්නම් එයාලගේ තියෙන සෝෂල් මීඩියා එකේදී ස්ටේට්මන්ට් එකක් කියනවා මේක වැරදි. මේක අපි හෙලා දකින්න. ඒක හෙලා දකින්න විතරයි. හෙලා දකින්නට වඩා දෙයක් කරන්න බෑ. ඒත් අපිට පැහැදිලිවම දැන් ලෝකේ ඉන්න ජාත්‍යන්තර සමනතා විශ්ලේෂකයින් ඒ වගේම සියලු කට්ටිය පිළි අරගෙන තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ අසාර්ථකයි කියන. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තාම බැරි වුණා. වෙනිසුලාවේ ජනාධිපති පැහැරගෙන යනකම්. ඊට පස්සේ ඒක අඩුම වෙනිසුලාවේ ජනාධිපතිවරයාට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ UN එකට බැරි වුණා. ඊළඟ කාරණාව තමයි ඉරානයේ නායක අයිතුල්ලා අල් ඛමේනිව මරවදා වන් ප්‍රහාරයක. ඉතින් ඔහු එච්චර නායකයෙක්ව මරා දාලා තේරුම් මේ එතනම මේ බැරි වුණා. දැන් ඇමරිකාව කවරි රාජ්‍ය නායකයෙක් තමන්ට විරුද්ධව වැඩ කරනවා නම් සම්බාධක දානවා. එහෙම නැත්නම් සම්බාධක දාලා කරන්න බැරි නම් මරනවා. ඒ වගේ තත්යකට ලෝකෙ ගිහිලා තියෙනවා. හරිම කනගාටුයි. ඇත්තටම මේ කාරණා තියෙන පිස්සන් රජ වුණත් එකයි රජුන් පිස්සු වුණත් එකයි. ඒ වගේම තමයි හොඳ කාරණාවක් තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙච්ච එක. ඇත්තටම මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියන කෙනා ඔහු පළවෙනි දුර කාලය තුලදී ඇත්තටම සාමය වෙනුවෙන් ටිකක් වැඩ කරා. ඇත්තටම ඔහුගේ පළවෙනි දුර කාලේදී ඔහු මෙහෙම කරේ නැහැ. ඒක උතුරු කොරියාවත් එක්කත් හොඳ රාජතාන්ත්‍රික හොඳ සම්බන්ධතා ගොඩනගාගෙන කිම් ජොන් උන් හම්බෙලා ඔහු ඉතාමත් හොඳ දෙයක් මට හිතා ගන්න බෑ ඔහුගේ දෙවන දුර කාලය ආවට පස්සේ ඔහු මොකද්ද මේ කරන්නේ කියලා. ඔහු ඇත්තටම මේ හොඳම කතාවක් කියනවා මේ ප්‍රංශීය ජනාධිපති ඔහු ප්‍රකාශ කරනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරනවා කියලා ලෝකේ ප්‍රධානිය වෙන්න වගේ උත්සාහ කරනවා කියලා කියනවා. ඉතින් ඇත්තටම මොකද එයාගේ ඇත්තටම මනෝවිද්‍යානුකූලව ගත්තොත් මෙයාගේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට 79ක් 80ක් විතර වෙනවා. එයාගේ ඇත්තටම මනස ඉතාමත් දුර්වල මට්ටමක තිබෙන්නේ. ඔබ දන්නවා ඇති මේ බෙන්ජමින් නෙතන්යාහු ඉතාමත් වයස්ගත පුද්ගලෙක්.
මේ වයස්ගත පුද්ගලයෝ කීප දෙනෙක් තමයි අනාගත තරුණ ප්‍රජාවගේ සම්පූර්ණ ජීවිතය විනාශ කරන තැනට ඇත්තටම ලෝකයේ ඇද දාලා තියෙනවා. ඉතින් ඇත්තටම හරිම කනගාටුයි මේ සිදුවීම එක්ක. ඉතින් ඇත්තට මම පුද්ගලිකව හිතනවා අද ඉරානයේ සහ විශේෂයෙන්ම ඇමරිකාවත් සමග පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ආරම්භ වෙන සාකච්ඡා ගොඩක් දුරට එකගතාවයේ ඒක ඇති කරගෙන මේ යුද්ධය ඇත්තටම මේ නතර කරලා ලෝකයේ තුලට ස්ථිර සාමයක් ඇති කරගන්න. කලාපයේ තුල ස්ථාවර සාමයක් ඇති කරගන්න හැකියාවක් වුණොත් ඒක හොඳයි කියන්නේ. අනිත් කාරණාව තමයි මේ ඉරානයත් ස්ට්‍රැටජික් වුණ උපක්‍රමශීලී උන්ට ඇත්තටම ඇමරිකාවට ගහන්න බෑ. ඉතින් ඇමරිකාවට ගහන්න බැරි නිසා අර තමන්ගේ රටවල් කටාර් වලක් තියෙනවා විශේෂයෙන්ම මේ ඇමරිකා කඳවුර UAE වලක් තියෙන මේ අරාබි කලාපයේ තියෙන සිය කලාපේ රටවල් වල ඇමරිකාව කඳවුරු ඉලක්ක කරගෙන තමයි උන් ප්‍රහාරය එල්ල කළේ. ඇත්තටම ඒකට තමයි ඇමරිකාවට රිද්දන්න තියෙන එකම විසඳුමක් විදියට. ඉතින් ඒකෙන් ඉරානයට තමන්ගේ අසල්වාසී රටවල් ටිකොත් නැතිවීමක් සිද්ධ වෙනවා. නමුත් ඒකට ඉරානෙද උදව් කරන්නේ නැති හේතුවක් තමයි මම කලින් කිව්වා ලිස්ම හතර මේ සුන්නි ෂියා ගතුමක් තියෙනවා. සෞදි අරාබියට කොහොමත් ඉරානියත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. මොකද සෞදි අරාබිය කියන්නේ සුන්නි ආගමික නිකායට අයිති රාජ්‍යයක්. ඒ වගේම ඉරානය කියන්නේ ෂියා ආගමික නිකායට අයිති රාජ්‍යයක්. ඒතර මේ ඕන අතර ආගමික මතවාදී මේ ගැටුමක් තියෙනවා. එතකොට සෞදි අරාබියට ඇත්තටම කැමති අරාබි කලාපේ බලවතා බවට පත්. ඉතින් ඔවුන් ඉරානය වැරෙනවට කැමති. නිසා ඔවුනුත් මේ වෙලාවේ ලොකු ඉරානය වෙනුවෙන් මැදිහත් වීමක් වෙන්නේ නැහැ. හැබැයි ඔවුන් අර මුස්ලිම් රාජ්‍යයක් වෙන පෙනී සිටින්න ඕන කියන සංකල්පය මත ඔවුන් මේ ගැටුම සමතේට පත් කර යුතුයි. මොකද මේ ගැටුම මේ ඉස්සරහට ගියොත් මේ සෞදි අරාබියටත් මේ තෙල් ප්‍රවාහනය කරගන්න බැරි වෙනවනේ. කටාර වලටත් බැරි වෙනවා. කුවේට් වලට, බහරේන්, UAE, ඔමාන් මේ ඔක්කොටම බලපාන. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා මේ අතර සාමතයක් ඇති කරගන්න. ඉතින් අපි ලෝකයේ ඉන්න සුවසක් පිරිස් ප්‍රේක්ෂක බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම දැන් ආරම්භ වෙන මේ දවස්වල ආරම්භ විවර නියමිත පාකිස්තානයේ කේන්ද්‍ර කරගෙන ආරම්භ වෙච්ච සාම සාකච්ඡා සාර්ථක වෙනවා. මොකද ඔබ දන්නවා ඉතින් පාකිස්තානයේ හමුදාපතිවරයා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහබාස් ශරීෆ් ගැන ලොකු පැහැදීමක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඉරානයේ ජනාධිපති පෙෂෙෂ්කියන්ට ඒ වගේම ඉරානයේ නව පාලන තන්ත්‍රයක තියෙනවා. ඉතින් ඒ නිසා පාකිස්තානයට හොඳ හැකියාවක් තියෙනවා. මොකද උන්ට ජාත්‍යන්තරය තුළ පාකිස්තානයට දෙතර හොඳ අවස්ථාවක් උන්ට ජාත්‍යන්තරය තුළ සාමයේ නියෝජිතයෙක් විදිහට වැඩ කරන්න උන්ට අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ අනුව තමයි පාකිස්තාන රජය මේ මැදිහත්කරුවෙක් විදිහට කටයුතු කරන්නේ. ඉතින් ඇත්තටම මම දන්නේ කොහොමද මට හිතෙනවා පුද්ගලිකව ඩොනල්ඩ් ට්‍රම්ප් මේක සාකච්ඡාවකට එකඟ වෙයි කියලා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභ්‍යන්තරය තුළ ලොකු පීඩනයක් එල්ල වෙනවා. ඇමරිකානු මිනිස්සු පාරට බැහැලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කරන්න ඕනේ කියලා මේ එයාගේ පක්ෂය රිපබ්ලිකන් පක්ෂයේම සෙනෙට් සභික නියෝජිතයෝ කතා කරනවා. ඇත්තරම වගේම ඩෙමොක්‍රැටික් පක්ෂයේ නියෝජිතයෝ කතා කරනවා. ඒ වගේම මේ එයාට විරුද්ධව ජනාධිපතිතුමා අපේක්ෂිකාවක් වෙච්ච කමලා හැරිස්. එයා තමයි තරඟ කරේ. දැන් කතාවකුත් තියෙනවා කමලා හැරිස් නැවත 2028 ඇමරිකාවේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බොහෝ සූදානමක් තිබෙනවා කියා කමලා හැරිස්. ඒතකොට කමලා හැරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් බොහෝ දුරට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙන් ඉල්ලන්න තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවත ඉල්ලන්න බෑ. දුර කාල දෙකක් හිටියා. ඇමරිකා උපජනාධිපතිවරයා වෙච්ච ජේ.ඩී. වෑන්ස් හෝ ඇමරිකාවේ රාජ්‍ය ලේකම් වෙච්ච මාර්ක් රූබියෝ මේ දෙන්නගෙන් කවුරු හරි ඉල්ලයි කියන එකක් කියනවා. මේ දෙන්නගෙන් නොවන කෙනෙක් වෙන්නත් පුළුවන්. බොහෝ දුරට දැන් දේශපාලන විශ්ලේෂකයෝ සහ කට්ටිය කියන්නේ මේක රූබියෝස් හරි ජේ.ඩී. වෑන්ස් හරි දෙන්නගෙන් එක්කෙනෙක් ඉල්ලයි කියලා. ඇත්තටම මේ ඇමරිකාවේ රිපබ්ලිකන් පරිපාලනය කරේ තියෙන ඇත්තටම ලොකු අප්‍රසාදයක්. ඉතින් ඇත්තටම මේ කමලා හැරිස් උත්තරාගේ සමාජ මාධ්‍ය ජාල හරහා කියලා තියෙන මේ ගන්න ක්‍රියාමාර්ග වැරදි කියලා. ඉතින් ඒ වගේම මොකද ඇගේ නැවත බලාපොරොත්තුවක් තියෙනවා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. ඉතින් ඒකත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි අසාධාරණයක් කියන්නේ එයාට අවාසියක් සිද්ධ වෙනවා. එයා ඩොනල්ඩ් ට්‍රම්ප් අවාසිය කරන්නේ එයාගේ පක්ෂයටම. එයා අසාධාරණයක් කරන්නේ රිපබ්ලිකන්ලට. රිපබ්ලිකන් පක්ෂයට ඊළඟ ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඒ වගේම කොංග්‍රස් මැතිවරණයට කොංග්‍රස් සභා මැතිවරණයට දැඩි අභියෝගයක් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතිරි. ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් තව මේ ටර්ම් එකේ විතරයි ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා යා ටර්ම් එකේදී ගන්න පුළුවන් උපරිම දේවල් කරලා යන්න වගේ තමයි අදහසක් මට තියෙන්නේ. ඇත්තටම ඔහු දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා තමන් සාකච්ඡා නැවතුවලු කෙනෙක් ලෝකයේ තියෙන යුද්ධයන් නැවතුවලු ගැටුම් අවතල සාම සාකච්ඡා ඇති කරාලු. ඒ වගේ කාරණාවන් ඔහු කියනවා. ඔහු අර හැබැයි කියන ඔහු හැම කිව්වත් ඇත්තටම ඔහුට වාසි වෙන තැන්වල විතරයි ගැටුම් නතර කරන්නේ. ඔබ දකින්න ඇති තායිලන්තේ සහ කාම්බෝජය අතර තියෙන ගැටුම ඔහු නතර කරනවා.
කියලා කියනවා. ඔව් ඇත්තට මේක ටික සාම සාකච්ඡාවකට විසඳුමක් ගිහිලා තියෙනවා. ඒ වගේම අසර්බයිජානයේ සහ ආමේනියාව අතර ගැටුම, දැන් ඉරානයේ පාකිස්තානයේ සහ ඉන්දියාව අතර ගැටුම. ඒතර මේ ගැටුම් ගොඩක් ඔකට නැවතුවා කියලා ඔහු කියනවා මම ගැටුම් 7ක් 8ක් නැවතුවා කියලා ඇත්තටම ඔහු කිව්වා. ඇත්තටම 7ක් 8ක් නැවතුවට වඩා විශාල විනාශයක් ඔහු අතට. එකක් තමයි ඉරානයේ නායකයව මරලා ඉරානයේ ඇත්තටම හමුදාවේ මිලිටරි සියලු නායකයෝ මේ විදිහ ඉවරයි. ඉරානයේ මිනිස්සුන්ගේ අරිතර පහසුකම් ඉවරයි. ඉරානයේ මොනවාද විශ්වවිද්‍යාල වලට පවා පහර දීලා තියෙනවා. ඇත්තටම වෙනිසුලාවේ නායකයා පැහැරගත්තා. ඉතින් මේ තත්ත්වයක් එක්ක දැඩි අස්ථාවර තත්ත්වයක් ජාත්‍යන්තර පද්ධතිය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් වර්තමානයේ තියෙන දේශපාලන තත්ත්වයක් එක්ක මේ ඇමරිකාවේ තියෙන මැදිහත් තියෙන ලෝකේ කලිස් තෙල් මිල වලට බලපාලා තියෙනවා. ඇත්තටම අපිට මේ සංචාරක කර්මාන්තේ ගොඩක් බලපාලා තියෙන ගොඩක් රට මොකද යුරෝපානු සංචාරකයන්ට එන්න විදියක් නැහැ මේ තියෙන ප්‍රශ්නත් එක්ක. එතනින් එහාට අනිත් කාරණාව තමයි අපේ මේ විදේශගත ශ්‍රමිකයන් ගොඩක් ඉන්නවා මැද පෙරදිග කලාපේ. ඇත්තටම එතකොට අපිට ශ්‍රමිකයන් යැවීම පිළිබඳ නැවත ගැටලුවක් ඇති වෙනවා. ඒ මිනිස්සු ඉන්නේ ගොඩක් බයෙන් ලංකාවේ. ඉතින් ඒකත් එක්ක මේ ඇමරිකාවේ ක්‍රියාකලාප නිසා ඇත්තටම මේ ලෝකයේ තුල අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම. දැන් මේකදී ලෝකේ රටවල් උත්සාහ කළ යුතුයි ඇමරිකාවට බලපෑමක් කරලා මේ තත්ත්වය වෙනස් කරන්න. අපිට ඕනේ සටන් විරාමයක් නෙමෙයි සටන් වලට නිමාවක්. ඉතින් මේ සටන් නිමාවක් ඇති කරලා නැවත වරක් ලෝකෙට සාමයක් ස්ථාපනය කරන යෝග්‍ය ගෝලීය තත්ත්වය නැවත පරණ තත්ත්වයට ගේන්න තිබ්බනම් ඒ කියන්නේ සාමයක් ස්ථාපනය කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ හරහා ඇත්තටම මේකෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන තිබ්බ විශ්වාසය ඇත්තටම නැති වෙලා. ඉතින් මේ UN එක ගැන තියෙන විශ්වාසය දැන් මිනිස්සුන්ගේ නැහැ. ඉතින් ඒ නිසා ඒකත් එක්ක දැනට ලෝකයේ අස්ථාවර තත්ත්වයක් තිබෙනවා. ඒතරම කණිතෙල් මිලලා කියලා ඒක දරා ගන්න බෑ. ඉතින් ඇත්තටම මිනිස්සුන්ගේ ජන ජීවිතේට බලපාලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් තියෙන තත්ත්වය එච්චර හොඳ නෑ ලලිත් මහත්තයා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් අද ආරම්භ වන සාමකාව අතර හොඳ තත්යකට ගිහිල්ලා ඉරානය සහ ඇමරිකාව අතර හොඳ එකතුතාවක් ඇති වෙනවා. මේ බවට දීමක් පිළිබඳව යම් කිසි විදිහක සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා අපි හිතනවා. හරි ගොඩක් ස්තුතියි කලන මහත්මයාගේ වටිනා කාලය අරගෙන මේක පැහැදිලි කිරීම කරාට මමත් දන්නේ නැති ගොඩක් දේවල් මේ වෙලාවේ තමයි දැනගත්තේ. ඉතින් ඔබතුමාගේ අතරම කාලය ફોකස් මීඩියා නෙට්වර්ක් වෙනුවට විනාඩි 30ක 30ක නෙවෙයි විනාඩි 30ක බොහොමත් ස්තුතියි. ඇත්තටම මේ මම ස්තුතිවන්ත වෙනවා අපේ ලලිත් මහත්තයාට සහ SL Focus කියන YouTube නාලිකාවේ සියලු දෙනාටම මේ වගේ හරවත් වැඩසටහනක් සඳහා අතරම මම ආරාධනා කිරීම ගැන. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි. සුබ දවසක්. තවත් හරවත් වැඩසටහනකින් අපි නැවත හම්බ වෙමු කියන බලාපොරොත්තුෙන් එහෙනම් සමු ගන්නවා. ආයුබෝවන් කල්න මහත්මයා එහෙනම් ඔබට සුබ දවසක්.